හෙලෝ එවරිවාන්. ඉතින් ඔන්න අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක නම් හස්බන්ඩ්ගෙන් මට ලැබුණු සර්ප්‍රයිස් එකක්. ඉතින් ඇත්තටම වීඩියෝ එක කරන්න පටන් ගත්තට මම යන්නේ කොහෙද කියලා නම් යනකල්ම දැනගෙන හිටියේ නැහැ. ඔයාලා දැනටමත් දන්නවා ඇති. අපි ඉතින් උදේ පාන්දර 5 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න කියලා කිව්වා. ඉතින් ලෑස්ති වුණා. ඉතින් අපිත් එක්ක මේ ගමනට අයියලා එකතු වෙනවා කියලාවත් මම මොනවත්ම දන්නේ නැහැ. හිතාගෙන හිටියේ මායි හස්බන්ඩ්යි බබායි යනවා කියලා. දවස් 3කට ට්‍රිප් එකක් යන ලෑස්ති වෙන්න කිව්වා. ඉතින් උදේ මාරම ලස්සනයි අහස. අකිසන් උදේම නැගිටින හින්දා එයා නිදාගෙන තමයි හිටියේ. ඉතින් ඇත්තටම අපි ගියේ එයාපෝට් එකට. මට හිතාගන්න බැරි වුණා කොහෙද මේ යන්නේ කියලා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් අයියත් අක්කට කියලා නෑ කොහෙද යන්නේ කියලා. ඉතින් දෙන්නගෙන්ම හම්බුන සර්ප්‍රයිස් එකක් ඔන්න පොඩ්ඩක්වත්ම දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපි කොහෙද ගියේ කියලා වීඩියෝ එකෙන්ම බලමු. Aki. Oh. Ya. Aki trip එකක්. Aki どこに行きますか? Aki どこに行きますか? ඉතින් එයාපෝට් එකට ගියාට පස්සේ තමයි මම දැනගත්තේ අපි යන්නේ ෆුකුෝකා වලට කියලා. ඉතින් මම ගොඩක්ම ආසාවෙන් හිටියේ ෆුකුෝකා යන්න. ඉතින් ඒක මට මාරම ලස්සන සර්ප්‍රයිස් එකක් වුණා. ඉතින් අපි පීච් කියන එයාලයින් එකෙන් තමයි ෆුකුෝකා වලට ගියේ. ඉතින් මම මෙතනට ආවට පස්සේ තමයි ඇත්තටම අපි යන්නේ ෆුකුෝකා කියලා දැනගත්තේ. මොකද ෆුකුෝකා වලට ගහලා තිබුණ හින්දා ෆ්ලයිට් එක ෆුකුෝකා නිසා. මම්මි අදික බෑග් එකට කොච්චර කොහෙටද මෙහෙට? අන්න මනිකෝ. ෆ්ලයිට් එකට වෙලාව තිබුණ නිසා අපි එතනම තිබ්බ. ඒ කියන්නේ ෆ්ලයිට් එකට අපි වාඩි වෙලා හිටියා ටිකක් වෙලා ටයිම් එක එනකල්. එතන තිබුණ කොම්බිනි එකෙන් අපි අරගෙන උදේ කෑම ගත්තා. මොකද ෆුකුෝකා වලට පැය 2ක විතර ගමනක් අපිට තිබුණ නිසා. ෆ්ලයිට් එක පේන්නේ නැහැ.そうだね。2つもあるね。そううん。知ってるバビちゃんだね。うん。青色もあるしそうだよ。エリシャとピンク。චීට් එකක් දන්නේ නැහැ මම. හයද කොහෙද කිව්වා? ඉකෝ. ඊයෝ ඉකෝ. කොච්චි කොච්චි. අකේ කොච්චි. කොච්චි කොච්චි කොච්චි. හය නේ. හය සී. හය සී නේ. 私上の物入れをご利用ください。座席指定についてご案内します。飛行機の重量バランスに影響を与える。 ඉතින් ඔන්න අපි දැන් යන්න පටන් අරගෙන තියෙන්නේ.
ඉතින් ඩොමස්ටික් ෆ්ලයිට් වල පොඩ්ඩක් ඉඩකඩ ප්‍රමාණය විතරයි අඩු. ඒත් කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ, අපහසුවක් තිබ්බෙත් නැහැ. පීච් එයාලයින් එක හොඳයි. ඉතින් අපිට ෆ්ලයිට් එකකිනුත් ඕන නම් කෑම ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මෙනු එකක් තියෙනවා. ඉතින් පහලට වඩා ටිකක් ගාණ වැඩි. ඒ වුණාට ෆ්ලයිට් එකකිනුත් අපිට ඕන නම් කෑම ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් අපි නම් උදේ කෑම ගත්තා. මොකද පැය දෙකක වගේ ගමනක් තිබුණ නිසා. ඉතින් අකිචන්නං එයාපොට් එකට ආපු ගමම හිතාගෙන හිටියා ලංකාවට යනවා කියලා. මොකද ආච්චිව එක්කගෙන ආච්චිලව එක්කගෙන යන්න ආපුවහම එයාට එයාපෝට් එක මතකයි. ඉතින් එයා මේ දැන් හිතාගෙන ඉන්නෙත් අපි ලංකාවට යනවා කියලා තමයි. ෆ්ලයිට් එක ගැන කියනවනම් ෆ්ලයිට් එක එහෙම ගැටලුවක් නැහැ. ඉතින් කිඩ්ස්ලට ඒගොල්ලන්ගේ පොඩි ගිෆ්ට් එකකුත් හම්බ වුණා. ඉතින් හිතුවට වඩා ඇත්තටම ගොඩක් හොඳයි. අර පොඩ්ඩක් සෙමයි හින්දා ඒ කියන්නේ ඉඩකඩ අඩු නිසා අර කෙලින්ම ඉන්න වගේ වුණා. එච්චරයි. ඒ වුණාට ඇත්තටම හොඳයි. ඉතින් පැය දෙකක විතර ගමනකට පස්සේ ඔන්න දැන් අපි ෆුකුෝකා වලට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සේ අපි දැන් මේ යන්නේ ට්‍රේන් එකක් ගන්න. ඉතින් මෙතන ඉඳලා හකතවලට යනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒගොල්ලෝ වෙහිකල් එකක් බුක් කරලා තිබුණා. ඉතින් අපිට වෙහිකල් එකත් අරගෙන එතනින් එහාට පොඩ්ඩක් ඇවිදින්න යන්න ඕනේ. ඉතින් අපි මෙතන ඉඳලා දැන් ට්‍රේන් එකේ හකතවලට යන්න තමයි හදන්නේ. Miss Travel Girl, Aki ni? Aki. 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 අපි දැන් යන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔන්න අපි එයාපෝට් එකේ ඉඳලා ට්‍රේන් ලයින් එක තියෙන හරියට ආවා. ඉතින් එයාපෝට් එකේ ට්‍රේන් ලයින් එක තියෙන තැනට ආවම මාරම ලස්සනයි. තව දෙයක් කියන්න ඕනේ අපේ චූටි පුතා, චූටි අයියලාගේ බබා. එයා ෆස්ට් ටයිම් තමයි ෆ්ලයිට් එක ආවේ. ඉතින් එයාගේ පළවෙනි අත්දැකීම වුණා. අපි මේක නේද? උමන්දෙන් චදකලා. ඉතින් ඔන්න උමන් දෝම්රියක තමයි අපි යන්න හදන්නේ. ඉතින් පේනවනේ ළමයි ඔක්කොම බහිනකල් ඉඳලා තමයි ට්‍රේන් එකට කට්ටිය නගින්නේ. ඉතින් ඔන්න අපි හකත වලින් බැහැලා
ඊට පස්සේ අපිට හිතුණා පොඩ්ඩක් මොනහරි කන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අකතයි ස්ටේෂන් එක ගාවින් මැක්ඩොනල්ඩ් එකක් තිබ්බා. ඉතින් අපි මොනහරි කාලා චෝටි අය හස්බන්ඩ් දෙන්න වාහනේ අරගෙන එනකල් අපි ඉඳලා දැන් අපි වාහනේ අරගෙන අපි යන්නේ ෆුකුෝකා ටවර් එක පැත්තට. මේ තියෙන ළමයි ෆුකුෝකා ටවර් එක. ඉතින් ෆුකුෝකා ටවර් එකට යන්න ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඔන්න අද ඒ ආසාව ඉෂ්ට වෙලා ෆුකුෝකා ටවර් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ටවර් එකට යන්න කලින් ලස්සන වෙරළ තීරයක් තිබ්බා. චුට්ටක් ඇවිදෙන්නමු කියලා ගියා. මෙතන තියෙන ලොකු පාක් එකක්. ඉතින් චූටි බබාත් අරගෙන නම් අපිට ඇවිදින්න ගොඩක් දුර යන්න බැරි නිසා චුට්ටක් අපි ගිහිල්ලා බලලමු කියලා පල්ලෙහාට ගියේ. 아무도 පෞරාණික ගතියකුත් තියෙනවා. Okay. එපා ඒව කරන්න. යා. Hai. උවේ දෙකිනයි. ඉතින් ටවර් එකට යන්න අපිට පොලිමේ ඉන්න සිද්ධ වුණා. ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි පොලිමේ ඉඳලා ටවර් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ඒ ඉන්නකොටත් මාරම ලස්සනයි. කියා ගන්න බැරි තරම් පුදුම ලස්සනයි. ඉතින් මෙතන තව විශේෂත්වයක් තිබුණා. ඉතින් එළියෙත් සූර්යකාන්ත මල් ගොඩක් වවලා තිබුණා. ඇතුළෙත් එහෙමයි පොඩ්ඩක් මේගොල්ලන්ගේ මෙතන ෆුකුෝකා ටවර් එකේ සූර්යකාන්ත මල තීම් එකක් විදියට අරගෙන තමයි තිබුණේ. ඔන්න බලන්න. 이거 아무것도 있네. 오, 아기짱. 아기짱. 아기짱, 危ないでしょ。危ないでしょ。怖いでしょ。可愛いでしょ、見て。අම්මෝ බලන්තේ වගේ. අම්මෝ බබාබය. අනුවට බලන්න බෑ. බලන්න මේක නිර්මාණය වෙලා තියෙන ලස්සන හිතා ගන්නවත් බැරි විදියට මාරම විදියට තමයි මේ ෆුකුෝකා ටවර් එක නිර්මාණය වෙලා තිබුණේ. Verdad? ¿Era?
赤ちゃん見て。赤ちゃん見て。見て。いいでしょ。いいでしょ。見て、こっちから見て。バーン。気をつけて。すごい。あきちゃん危ないでしょ。あきちゃん大丈夫？危なくない？あ？これ海だから。海。එතනට තමයි අර පාක් එකේ යන්නේ. මේ තියෙන පාක් එක. අර අපි ගිය තැන. අර වෙතරත් යා. ගත්තා හන්න ෆොටෝ එකක් එහෙම. අම්මා මට බයයි යන්නේ. කකුල් නිකන් පුත වෙනවා තෝ. ඉතින් උඩට නැග්ගට පස්සේ ෆුකෝකා නගරයම වගේ පේනවා මාරම ලස්සනට. ටිකක් විතර බයත් හිතෙනවා හැබැයි උඩක ඉඳලා පහළ බලනකොට ටිකක් අමුතු හැඟීමක්නේ. ඉතින් අපිට මෙතන රුසිය කාසියක් දාලා ඈත බලන්න පුළුවන් දොරටක් නේ. ඉතින් ඔන්න අකිචන් කට්ටියම බැලුවා ඒක. ඉතින් මෙතන ලස්සන පහළ වියූ එකත් එක්ක ෆොටෝ ගන්න සර්විස් එකක් තියෙනවා. මෙතනින් අපි කැමති විදිහට ෆොටෝ එකක් තෝරලා ඒගොල්ලොන් ඒක ෆ්‍රී සර්විස් එකක් විදිහට තමයි කරන්නේ. අපි තෝරන ලොකු ෆොටෝ එකට විතරයි අපි ගෙවන්න ඕන. ඉතින් අපි එතනින් ෆොටෝ එකක් ගහගත්තා. අපිට ෆුකුෝකා මතක් වෙන්න. ඉතින් මේ ටවර් එක වටේම ගිහින් අපිට වටේම බලන්න පුළුවන්. ඉතින් උඩ ඉඳලා බලනකොට පහළ මාරම ලස්සනයි. එක පැත්තකින් මොහොතත් එක්ක බිල්ඩින්ග්ස් ටිකත් එක්ක පේනකොට මාරම ලස්සනයි. ඉතින් ෆුකුෝකා ටවර් එකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඉතින් මේකෙදී අපිට මේ චිතෝහම් බයික් එකෙන් ගන්න පුළුවන් ලොක් එකක්. ඉතින් මේක ආදරවන්තයෝ මේ ලොක් එක අරගෙන මෙතන දැම්මොත්, කියන්නේ මෙතන ලොක් කරොත් ඒ ආදරේ සදාකාලිකව තියෙනවා කියලා මේගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ විදිහට ලොක් කරපු ඒවා තමයි මේ දිගටම තියෙන්නේ. ඒ විදිහට ලොක් එක අරගෙන ලොක් කරපු ඒවා. ඉතින් මෙතනත් ෆොටෝ වලට වෙනම ෆොටෝස් ගන්න තැනකුත් හදලා තියෙනවා. ඉතින් මේ තියෙන ළමයි ලොක් එක ඔගොල්ලොන් කැමති ලස්සන පාටක් අරගෙන ඉතින් ඔන්න ෆුකුෝකා ටවර් එකට ගියොත් ඔයගොල්ලන්ගේ ආදරේ ලොක් කරලා එන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟට අපි ගිය ලස්සන පන්සලකට ගිහිල්ලම බලමු අපි මේ කොහෙටද ගියේ කියලා. මෙන්න මෙයාගේ බඩත් ගාලා යන්න ඕනෙලු. දෙපැත්තේ මේ ඉන්නවා. මොකටද අත ගන්නන්නේ? මොකටද ඇත්තට අත? ඉතින් අපි යන්න ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් ගන්න අපි මෙතනට යන්නේ. ඉතින් අපි ටිකට් එකක් ගන්න ඕන කියලා හිතුවට අපිට ටිකට් එකක් ගන්න ඕනුන් නැහැ. ට්‍රැවල් කරන්න එන අයට තමයි ටිකට් එකක් ගන්න ඕනේ. රෙසිඩන්ට් කාඩ් එකක් තියෙන ජපානයේ ජීවත් වෙන අයට ටිකට් එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
Ja. මොකද්ද? අකීද? අකී ක්‍රිෂ්ණා. දාන්න එපා කියලා තියෙනවා. දාන්න මේකට දාන්න කියලා. ක්‍රිෂ්ණා. ඒ සරස්වතී දේවිද? යා. ගොඩදුර ඇවිල්ලා නේ. මේනාකි-චාන්. මේනාකි-චාන්. අකි-චාන්. අකි-චාන්. මේනාකි-චාන්. අපේ අකි-චාන්. යනනම් බාහිරව රූප තියෙන්නේ. මේ හැම එකටම පඳුරු දාලා යන්න ඕනේ. ගෙම්බන්ට පඳුරු දාලා යන්න ඕනේ. තාපසවරු භාවනා කරන තාපසවරු මේ ඉන්නේ. ඇත්තටම එහෙම වෙන්නද නේද? භාවනා කරන තාපසවරු මේ පහන් පත්තු කරන්නත් තියෙනවා ලංකාව වගේ. මේ යා ආනේ මෙතන තියන්නේ මේ තියෙන මෙතන 200ක් දාලා ඉටිපන්දමක් අරගෙන පත්තු කරන්න තමයි තියෙන්නේ. අතන්ට 200ක් දාලා ඉටිපන්දමක් අරගෙන පත්තු කරන්න තියෙන්නේ. Kono naka ni okome o irenai de kudasai. Okome irenai de kudasai ite. Oh ne. Era beta.
මේ තියෙන ළමයි නන්සොයින් ටෙම්පල්. කෝකවල ප්‍රසිද්ධ ස්ථානයක්. මටන් කෑගි මෙයා. මොනවද තියෙන්නේ? Namsong Temple. ඔන්න ඉතින් මේ ජපන් ජාතිකයෝ ෆොටෝස් ගහන විදිහ බලන්නකෝ. ටිකක් හිතට දුක හිතුණ හැබැයි මේ වගේ දේවල් දැක්කට පස්සේ නම් දැන් ළමයි පොඩ්ඩක් මහන්සි. උදේ ඉඳන්ම ඇවිදලා දැන් මහන්සි. හොඳටම මේ ඩෝල බබෙකුත් ඉන්නවා. මෙතන තගින්න පුළුවන් මෙතනට. හරිනම් එතනින් බලලා එනකොට එතනින් එන්න ඕන. අපි යනට ඇරබේසා එකෙන් ආවා. බබාලා ඉන්න හින්දා. සූති බබාලා ඉන්න හින්දා. බබාලා ඉන්න හින්දා අපිත් පත්තු කරමුකෝ. ගමුද? ලයින්. ඔතන පත්තු කරන්න මෙතනින්. තාත්තනවා. අත පිච්චෙයි. හායි. ඕකේ හෙන්න. මෙතන තියෙනවා අපේ ප්‍රාර්ථනාව. ඒ කියන්නේ අපි සල්ලි දීලා අරගෙන අපි තෝරගන්න එක වතුරට දාපුවාම ඒකෙන් අපිට මතුවෙනවා ලියලා තියෙන දේවල්. ඉතින් එහෙම කුජි එකකුත් තියෙනවා. ඉතින් අද පාන්දර ඉඳන්ම අපි ෆුකුෝකා වලට ඇවිල්ලත් ගොඩාක් ඇවිත්තා. ඉතින් ඔන්න දැන් හවස 4ට 5ට විතර වගේ අපි කන්න ගියා. අපි කරි හවුස් ඉචිබාන්‍යයකෙන් තමයි අද කෑවේ කරේ. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපි නවතින හොටෙල් එකට. අපි අද නවතින්නේ අපා හොටෙල් එකේ. ඉතින් අපා හොටෙල් එකත් මේගොල්ලෝ කලින්ම බුක් කරලා තිබුණා. මේ තියෙන්නේ අපේ රූම් එක. ඉතින් අද අපි නවතින්නේ මෙහෙ. ඉතින් අපි බලමු අපේ රූම් එක කොහොමද කියලා.
ジャンプダメだよ。ඉතින් අපා හොටෙලේ ගොඩක් වෙලාට රූම් සරිම පොඩි මේක ඩබල් රූම් එකක්. හැබැයි ඒ රූම් එක ඇතුලේ තියෙන්න ඕන හැම දෙයක්ම හැම පහසුකමක්ම තියෙනවා. ඉතින් අපි වොෂ් එකක් එහෙම දාලා ඊට පස්සේ අපි කෑම ගන්න මෙහෙ ලොකු shopping complex එකක් තියෙනවා. ඉතින් husband නුයි යාගේ අයියයි නිතරම අපේ ළමයි එනකොට ෆුකුෝකා එනවා. ඉතින් ඒගොල්ලොන් කෑම ගන්න තැනට අපි වද එක්කගෙන ආවා මේ හොටෙල් එකට. ඉතින් කෑමත් හරිම රහයි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් පල්ලෙහා ඔමත්සුරියක් තමයි පේන්නේ, ෆුකුෝකා ඔමත්සුරියක්. ඉතින් අද වීඩියෝ එකටත් ඔයගොල්ලෝ ගොඩක් ආස වෙයි, කැමති වෙයි කියලා හිතනවා. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේකේ නම්බර් 2 වීඩියෝ එක අරගෙන ඉක්මනට මෙන්නම්. සයනරා.